සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ අමුද්‍රව්‍ය 3කින් ඉක්මනට හදන්න පුළුවන් රසම රස පුඩින් රෙසිපි එකක්. මේක හරිම ලේසියි හදන්න. මේකට මම අමුද්‍රව්‍ය 3යි භාවිතා කරන්නේ. ග්‍රෑම් 15 පොඩි මයිලෝ පැකට් එකකුයි බිත්තර 2යි ෆ්‍රෙෂ් මිල් මිලිලීටර් 250ක්. මේ ටික තමයි ඕන කරන්නේ. ඔයාලට කිරිපිටි අරගෙන හදන්නත් පුළුවන්. කිරිපිටි ගන්නවා නම් වතුර මිලිලීටර් 250කට කිරිපිටි මේස හැඳි 3ක් දාලා හදාගන්න. ඉස්සෙල්ලාම අපි භාජනයක් ලිපේ තියලා මේ කිරි ටික දාගන්නවා. කිරි ටික හොඳින් උතුරගෙන එනකොට අපේ මයිලෝ පැකට් එක එකතු කරගන්නවා. මයිලෝ පැකට් එක එකතු කරලා හොඳින් කලවම් කරලා සීනි මේස හැඳි 4ක් එකතු කරගන්නවා. පැණි රස ගොඩක් කන්න කැමති කෙනෙක්ට නම් සීනි තව එකතු කරගන්න පුළුවන්. හැබැයි මේ සීනි ප්‍රමාණය හොඳටම ඇති. මේ විදිහට මේක හොඳට උතුරගෙන එනකොට ලිපෙන් බා ගන්නවා. ලිපෙන් බාගෙන අපි මේක හොඳටම නිවෙනකන් තියන්න ඕනේ. ඊට පස්සේ අපි වෙනම භාජනයක් අරගෙන ඒකට බිත්තර 2 කඩලා දාගන්නවා. දාගෙන මේක අපි හොඳට පෙනෙනකම් මික්ස් කරන්න ඕනේ. මේක ගෑරිප්පුණුත් කරගන්න පුළුවන්. මේ විදිහට හොඳට එන්න මික්ස් කරගත්තට පස්සේ අපි මේකට අර නිවිච්ච කිරි එක පෙරලා දාගන්න ඕනේ. පෙරලා දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. විස්ක් එකෙන් ටිකක් විනාඩියක් දෙකක් තුනක් හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි මේ වගේ බටර් ගාගත්තු තැටියක් අරගෙන ඒකට මේ මිශ්‍රණය පෙරා ගන්නවා. පෙරාගෙන මේ උඩ තියෙන පෙන වගේ තියෙනවා නම් ඒව අයින් කරගන්න. දැන් අපි මේක ස්ටීම් කරගන්න ඕනේ. මේක ෆොයිල් කොලයකින් හරි නැත්නම් පියනකින් හරි මේ විදිහට වහලා ස්ටීම් කරගන්න ඕනේ විනාඩි 30ක් 35ක් විතර. මේ තියන්නේ අපි මේ විදිහට හදාගත්තු පුඩින් එක. දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. ඔයාලා ගන්න භාජනය අනුව ස්ටීම් වෙන්න යන වෙලාව වෙනස් වෙන්න පුළුවන්. කොහොමත් ඔයාලා ස්ටීම් වෙලා ඇද්ද කියලා බලන්න ලිපෙන් බාන්න කලින් ටූත් පික් එකක් ගහලා චෙක් කරන්න. ඒකේ මුකුත් ගෑවිලා ඉන්නේ නැත්නම් පුඩින් එක තැම්බිලා. දැන් අපි මේක හොඳටම නිවෙන්න තියලා ෆ්‍රිජ් එකේ දාගෙන තමයි අනිත් පැත්ත හරවන්න ඕනේ. මේ තියෙන්නේ අපි කූල් කරගත්තු පුඩින් එක. අපි දැන් මේක අනිත් පැත්ත හරව ගන්නයි යන්නේ. මේ විදිහට පිඟානම් මේ පැත්තට තියලා අනිත් පැත්ත හැරෙව්වහම මේක අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්තු පුඩින් එක. මේක හරිම රසයි. අමුත් එක්ක ගෙදරට ආව වෙලාවට උනත් හදලා දෙන්න පුළුවන් ඉක්මනට. වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යන්නේ නැහැ. ලේසියෙන් ඉක්මනින් හදාගන්න පුළුවන් පුඩින් එකක් තමයි මේක. මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. සුබ දවසක්.